ආයුබෝවන් යාළුවනේ කාරණා කීපයක් තියෙනවා කතා කරන්නද මේ හෙලිකොප්ටර් වලින් හිටපු ජනාධිපතිවරු අගමැතිවරු ගමන් බිමන් ගියානේ අර හොරු කීපු જાතිය ඒකට පුදුම විදියට වෛරී සහගත ප්‍රකාශන නිකුත් කරා ජනතා විමුක්තියේ නායකයෝ එහෙම නැත්නම් මාලිමාවේ නායකයෝ දැන් මාලිමාවේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා අනුරකුමාර දිසානායක හෙලිකොප්ටරෙන් ගමන් බිමන් යන්නේ එක දවසක් මන්නාරමෙන් ගියා ඊයේ යාපනයේ ගියානේ අර සිංහල බෞද්ධයන්ට ආඩපාලි කියන්නේ ඒ ගිහිල්ලා ආවෙත් හෙලිකොප්ටරෙන් ඒ වගේම දැක්කා බස් තියන් යන්න ලොකු වාහන ඕනද ඒ වගේම දැක්කා මේ පස්ස තියාගෙන යන්න මිලාදික වාහන ඕනද පස්ස රත්තරන්ද කියලා අහපු ඔය නායකයාම අන්න අලුතින් සුපිරි වාහනයක බහැලා වීඩියෝ එකක් දැක්කා අනිත් කාරණේ තමයි මේ දවස්වල හාමුදුරුවෝත් එක්ක කේස් දාගෙන ඉන්නෝනේ ලාල්කාන්ත වනචාරී කිව්වා මිහින්තලේ ලොකු හාමුදුරන්ට ඊට පස්සේ ඊට විරුද්ධව අනිත් හාමුදුරුවෝ කතා කරනකොට තවත් වනචාරින් දුටුවා කියලා අන්න දැන් එන කේස් එක යනකොට බෞද්ධයෝ කියලා පෙන්නන්න ඉන්දියාවේ අර ධාතුන් වහන්සේලා ලංකාවට ගෙනල්ලා ගංගාරාමයේ හදිසියෙම වන්න ප්‍රදර්ශනයක් තියන්න උත්සාහ කරනවා මේගොල්ලෝ බෞද්ධයෝ කියලා පෙන්නන්න දැන් මෙතනත් තනිකර තකතිරු ගොන් වැඩක් නේ කරන්නේ ඉන්දියාවේ බුදු කෙනෙක් නැහැනේ බුදුහාමුදුරන්ගේ සියලුම දේවල් සිද්ධ වුණේ ලංකාවේ ඉබුදුනෙත් ලංකාවේ උන්වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ ලංකාවේ මේක කට කැන්නකම් අපි සහ හුඟක් අය කියනවා සූත්‍ර ළමයිනුත් දැන් දන්නවා දහම් පාසල යන ළමයිනුත් දැන් දන්නවා බුදුහාමුදුරු ඉන්දියාවේ ඉපදුනේ නැහැ ලංකාවේ කියලා සියලුම සාක්ෂි ලංකාවේ තියෙන බවක් දන්නවා දැන් මේ තියෙද්දි මේ විකෘතියක් කරන්න හදන්නේ මේ බෞද්ධෝ දිගින් දිගට රවට්ටන්න. සිංහල බෞද්ධෝ ඔහොම ඉතින් හැමදාම රැවටෙන්නේ නැහැ. දැන් දන්නවා මේ මාලිමාවේ මේ ජනතා විමුක්තිපුරේ මිනිස්සු නිරාගමික බුදුහාමත් එක්ක වෛර කරන කාල් මාක්ස්ගේ අර කේල්මල වැඩදගෙන ඉන්න જાතියක් කියලා. ඒගොල්ලෝ වෛර බැඳගත්තට සිංහල බෞද්ධයෝ කවදාවත් වෛරී බැඳගෙන වැඩ කරේ නැහැ. වෛරෙන් වෛරේ නොසන්සිදේ කියලා සිංහල බෞද්ධයෝ හොඳින් දන්නවා. මම ඊට පෙර කළ වීඩියෝ එකෙත් ඒක කිව්වා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවා කියලා අර කේල්මලක් කරන්න ගිහිල්ලා අනාගත්තනේ. එතකොට මැති අමුතුරු මේ ගැන විවිධ කතා කියන්න ගත්තා මේ ආණ්ඩුවේ ඉන්න. සමහර අය කිව්වා සුළු දෙයක්. සමහර අය කිව්වා ඒක වරදක් නෑ කියලා. දැන් ඊපරද පොත් පෙන්න වසන්ත සමරසිංහ කෝටිපති ව්‍යාපාරික ඒ වගේම හාල් නැමැතිතුමා කියන්න ගත්තා මේක අර පෑන මිතුරු වගේ එකක් මේක ලොකු වරදක් නෑ කියලා. කියන ගමන් අද ප්‍රවෘත්තියක් දැක්කා ඒ ප්‍රතිසංස්කරණ වලට අදාළව රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් වැඩ තහනම් කරනවා. දැන් මේක හරි කුණාරපයක් නේ. ඇයි මේකේ ප්‍රශ්නයක් නැත්නම් වැඩ තහනම් කරන්නේ ඒ නිලධාරීන්? ඒක තමයි තියෙන ගැටලුව. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්කම මේ 159ට ඒ වගේම ජනාධිපතිතුමාට ඉංග්‍රීසි උගන්වන්න වෙලා තියෙනවා අන්න කානවා ඊයේ පෙරදා අර මාතර ප්‍රේමනාත් කියලා ඉංග්‍රීසි පුහුණු ගුරුවරයෙක් අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉන්දියානු තානාපතිතුමා ළඟ තියාගෙන ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා හොඳටම නාලා හැව I know man of the match අර ලෝකේ නැති රටේ නැති ඉංග්‍රීසි කතා කරලා කිච වුණා. ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා 1980 ගණන් වල ධවල පත්‍රිකාව ගෙනාවා. ඒකේ මේ හැම පාසලකම ඉංග්‍රීසියෙන් උගන්වන්න තමයි වැඩසටහන් තිබ්බේ. මේකට විරුද්ධව ජීවිකාරෝ පාට බහැලා උද්ඝෝෂණ කළා. විශාල වශයෙන් ජනතාව පාට දැම්මා, ඉස්කෝල ළමයි පාට දැම්මා, කැම්පස් ළමයි පාට දැම්මා. ඒ 88 89 මේ කාලවල විශාල මනුස්ස ඝාතන වලට මේගොල්ලෝ රට තල්ලු කරා. ඒ වගේ විශාල මල කරදර ගොඩක් මේගොල්ලෝ මේ රට වෙනුවෙන් දියත් කරා. දැන් ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. මුන් එක උඩත් ඉංග්‍රීසි කතා කරගන්න බැරුව යන හැමතැනම හාලා නානවා. මේකෙන් කිච වෙන්නේ රට. හොඳම දේ තමයි මේ මාලිමාවේ ඉන්න මැති ඇමතුරු 70 පුරුත ඔක්කොටම මුලින් ඉඳලා ඉංග්‍රීසි උගන්වන එක. නැත්තම් කිච වෙන්නේ අපි.